අයිබෝන් කියලා පිළිගන්නවා දත් මගේ YouTube channel එකට. අද මේ පොඩි ගමනක් යන්න කියලා හදන්නේ. කට්ටිය මේ ලීට් වෙලා ඉන්නේ ඒකයි. අපි යන්න හදන්නේ ඩර්බි. පළවෙනියට මම යන්න හදන්නේ අපි ඊස්ට් මිඩ්ලන්ඩ් එයාපෝට් එකට. ඊළඟට යනවා බ්‍රිඩන් on the hill කියලා තියෙන චර්ච් එක බලන්න යන්නත් කියලා හිතාගෙන ඉන්නවා. අන්තිමට යනවා කොස්මෝ වලට. ඒක තමයි අද ගමනේ ප්‍රධානම යන්න තැන කොස්මෝ එක. රඳින්න කියලා ආරාධනා කරනවා වීඩියෝ එකත් එක්ක. මයිල්ස් එකයි තියෙන්නේ. අපි පයින් දාලා තියෙන්නේ නෑ. ඒ වගේ මට පේන්නේ. ඊළඟ දාලා පයින්. ඕපාර පෙන්නන්නේ නෑ. බලන්න පොළ පාටනේ. අත පයින් ගොඩක් තියෙනවා ළමයි. ඒක. ඉස්සරහට යන්න පුළුවන් නේද අපිට? අප්පා රෙඩි වෙලා නේ. ඔව් සර්. යන්න රෙඩි කර. තාම නෑ නේ. නෑ නෑ. ඒක කරන්නේ නේද? නෑ අනිත් ෆෝනේ තියෙන්නේ. අර දිගටම යන්න පුළුවන් අර කට්ටිය යන්නේ. යන්න පුළුවන් කරවල දාන්න. පොඩි වටයක් දාන්න. වෙනයි. බාබකියු පාරක් දාන්න පුළුවන් තරක් ගන්න උනායි. ඔව්. අපි මෙතනනේ වාහනේ නවත්තලා දෙන්නේ. නෑ නෑ. නෑ ඒක අනිත් පාරේ ළමයි මේ පාරේ නෙමෙයි. මේක ප්‍රයිවට් ලෑන්ඩ් එකකට දැන් යන්නේ අයියේ. මේ මානක මෙතන ගියාට ස්පීඩ් එක 60යි. ප්ලේන් එකක් එනවා. කතරාව. මේ වාහන දෙකම මාරු වෙන්නේ කොහමද? ඒක තමයි මාත්මය කල්පනා කරලා අයියේ යන්න පුළුවන්ද? බලමු. අන්න වෙලාවල්. කන්දෙන් බහින්නේ කොහමද අයියේ? ඒකම අතින් අපි පැත්තේ බලමු. නෑ මම අහන්නේ. නෑ මේක මේ පැත්තට මේ අනිත් පැත්තට ගිහින්. නිකිත් ගහලා තියෙනවා 4 වෙද්දි ගේට් එක ලොක් වෙනවා. කීයද? 7ට. තාත්තයි පිය හරිනේ කියන්නේ. අතින් පස්සේ එන්න බෑ කියන එකනේ. හැමතැනම ගහලා තියෙනවා. අය විස්තරයක් කරන්න මේ ගැන.
මේ පල්ලේ හැදුවේ 1989. මොකද බබා ගල් ඇද්දේ යහපැත්තට ඉන්නවා. මේ මෙතන මේ B point එක වගේ මේක බලන්න. මේක බලලම කියනවා නේ. මෙතන අපිට පොඩි මේව හදාලා දුන්නෙම නෑ. දුන්නම. ලස්සන අයියා. Breeden Hill viewpoint. ලස්සනයිනේ. ඔයගේ දවස් මේ බලන්න යන්න හොඳ නැහැ. මේක නම් වෙනම වීඩියෝ එකක් දාන්න පුළුවන් බුතු බංගලාව වගේ කියලා. ඒක නේ නේද? අයියා that's it නෑ ඉක්මනට කබල කරන්න සේයාවන් මවා හා මෙච්චර තමයි ඈ ඕකෙන් පල්ලිය ඇතුළේ ඇත්තේ මහලදී ඒක තමයි මේක අපේ අර පක්කේ නෑනේ ගහමුකෝ Commonwealth War Grave මේ පැත්තෙන් දැනන්න තියෙන්නේ. මම දැක්කේ හොල්මනක් වගේ බලන්න. මේ කොල්වර මේ ස්පීඩ් එක මේ පාරේ ස්පීඩ් එක 70. ඉතින් බලන්නකෝ 60යි. උන්ට පිස්සු නැද්ද කියලා අනිවාර්යෙන් මම එනවා 60ද. ඉතින් කියලා තියෙන ගානට එනවනේ දැසකයි කාර්ගත